මට යාඥා කරන්න එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්න මහත් වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි. යාඥාව කියන්නේ අපි දෙවියන් වහන්සේ එක්ක කතා කරන එකට. යෙරමියා 33:3 කියනවා අපි දෙවියන් වහන්සේට යාඥා කරාම උන්වහන්සේ අපේ යාඥාවට උත්තර දෙනවා කියලා. ඒ වගේම අපිට කරන්න අමාරු වූ බැරි දේවල් උන්වහන්සේ අපිට කරලා පෙන්නනවා කියලා මේ වචනයෙන් උන්වහන්සේ පොරොන්දු වෙනවා. ඉතින් දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා අපි උන්වහන්සේ එක්ක කතා කරනකම්. යාඥා කරන මනුෂ්‍යයා කතා කරන්නේ එයා මවපු දෙවියන් වහන්සේ එක්ක. ඒ නිසා යාඥා කරන මනුෂ්‍යයෙක්ට වඩා උසස් මනුෂ්‍යයෙක් මේ ලෝකේ නැහැ. ඒ වගේම යාඥාවට වඩා ඉහළ දෙයක් මේ ලෝකේ නැහැ. යාඥාව අපිව සීමිත ස්ථානයේ සිට ඉහළ ස්ථානයකට ගෙන යනවා. යාඥාවට පුළුවන් මනුෂ්‍යයෙකුට සුවෝත්සාහයෙන් ලබාගත නොහැකි දෙයක් අති ස්වභාවික බලයකින් ලබා ගැනීමට යාඥා කරන කෙනාට පුළුවන්. යාඥාවට පුළුවන් පහළට වැටී සිටින අයව ඉහළට ඔසවන්න. ඒ වගේම වෛද්‍යවරුන්ට සුව කළ නොහැකි රෝගවලට සුවය යාඥාව තුළින් ලබා ගන්න පුළුවන්. එතකොට යාඥාව කියන්නේ දෙවියන් වහන්සේ විශ්වාස කරන මනුෂ්‍යයෙකුගේ හුස්ම හා සමානයි. යාඥාව කියන්නේ බලය ක්‍රියාවට දාන එකට. සමහර වෙලාවට අපේ බලයෙන් ශක්තියෙන් කරන්න යන දේවල් සාර්ථක වෙන්නේ නැහැ. ඒත් අපේ හැම කාරණයක්ම දෙවියන් වහන්සේට බාර කර යාඥා කරාම අපි හිතනවටත් වඩා හැමදේම හොඳින් වෙනවා. හුස්ම ගන්න නැතිව අපිට ජීවත් වෙන්න බෑ වගේ යාඥාව නැති ජීවිතේ ඵල දරන්නේ නැහැ. යාඥාව හරියට අපි දෙවියන් වහන්සේව හුස්ම ගන්නවා වගේ. යාඥාවෙන් වෙන්නේ පොළොවේ ජීවිතය අතහැරලා ස්වර්ගික ජීවිතයක් ගත කිරීමයි. පොළොවේ ප්‍රශ්න කරදර රෝග තියෙනවා. ඒත් යාඥා කරන කෙනාට මේ කිසිවක් එන්නේ නැහැ. එයා ගත කරන්නේ ස්වර්ගික ජීවිතයක්. ඒ වගේම යාඥා කරන විට අපි ලස්සන වෙනවා. ඒ කියන්නේ අපේ ක්වොලිටි එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ ලෙවල් එක වෙනස් වෙලා ඉහළ ස්ථානයකට යනවා. ඒ කියන්නේ අපි තුල තියෙන අපවිත්‍රකම ඉවත් වෙලා අපේ ශුද්ධකමට උන්වහන්සේ යාඥාව තුළින් පරිවර්තනය කරනවා. යාඥාව කියන දේ මෙච්චර බලවත් දෙයක් නිසා අපි සෑම දිනකම උන්වහන්සේට යාඥා කළ යුතු වෙනවා. ස්වර්ගීය දෙවි පියාණනි, නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වෙතට එනවා. ඔබ වහන්සේ ඉහළ අහසත් පහත පොළොවත් සියල්ලත් මවා පාලනය කරන ජීවමාන දෙවියන් වහන්සේ නිසා ඔබගේ නාමයට ප්‍රශංසා වේවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ වචනයේ ශුද්ධාත්මයන් වහන්සේ සාක්ෂි දරනවා ඔබගේ කැමැත්ත ලෙස ඉල්ලන සියල්ල ලබා දෙන බවට. ඔබ අප තුළ මහත් වූ පුදුම දේ කරන දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබගේ නාමයට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ඔබටයි ස්වාමිනි. අපේ ජීවිතවලට හිතන් නැති මාර්ග විවර කරන ඔබ ජීවමාන දෙවියන් වහන්සේ. කාන්තාරයේ අගල් කැපුවත් ඒ දියෙන් පුරවන්න ඔබ ජීවමානයි ස්වාමිනි. ශුද්ධ වූ ජීවමාන දෙවියන් වහන්සේ, ඔබගේ වචනෙන් ලෝකයේද මිනිසාද එහි ඇති සියල්ලද මවා පාලනය කරන එකම දෙවියන් වහන්සේ, ඔබගේ ප්‍රඥාවට දැනගැන්මට සමාන කළ කිසිවෙකු නැහැ. ඔබගේ නාමයට ඉහළින් ඉහළ අහසේවත් පහත පොළවේවත් කිසිදු නාමයක් නැහැ. ඔබ ශුද්ධයි, ඔබ අලංකාරයි, ඔබ මහිමාන්විතයි. ඔබ ආරම්භයත් අවසානයත්. ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනේ කියනවා ඔබ දෙස බලන කිසිවෙක් පරාජය වෙන්නේ නැහැ කියලා. දෙවි පියාණනි, යෙරමියා 33:3ට අනුව ඔබට යාඥා කරන අයට ඔබ වහන්සේ මහත් වූ පුදුම දේ කරන්න යන නිසා ස්තුතියි. ස්වාමිනී, මේ යාඥාව අසන කවුරු නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවයට ඔබ පිළිතුරු දෙන නිසා ස්තුතියි. ස්වාමිනී, ඔබගේ මහත් වූ ප්‍රේමයෙන් කරුණාවෙන් මේ ආසන කාට නමුත් පිහිටුව මැනව. ඔබ ජීවමාන එකම දෙවියන් වහන්සේ බව ඔවුන්ට දැනගන්න සැලැස්සුව මැනව. මේ සියල්ල ඉල්ලා සිටින්නේ ඔබගේම පුත්‍ර වූ නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්.
ආමෙන්.